වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේද? ඒත් වෙබ්සයිට් එක හදාගන්න අවශ්‍ය සල්ලි වගාව නැද්ද? අපි මේ වීඩියෝ එකෙන් බලමු ඔයාලට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් හරි බිස්නස් එකට වෙබ්සයිට් එකක් හරි හදාගන්න පුළුවන් ෆ්‍රී වෙබ්සයිට් බිල්ඩර්ස් මොනවාද කියලා. අපි මුලින්ම පටන් ගමු Wix එකෙන්. Wix එක වෙබ්සයිට් එකක් හදන්න තියෙන ටූල්ස් වලින් අපිට භාවිතා කරන්න පහසුම ටූල් එකක්. ඉතින් Wix එකේ තියෙනවා images, videos, text වගේ දේවල් හරිම පහසුවෙන් ඇඩ් කරන්න ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාලට drag and drop කරලා මේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි Wix එකෙන් අපි වෙබ්සයිට් එකක් හදද්දී අපිට options දෙකක් තියෙනවා වෙබ්සයිට් එක හදන්න. එකක් තමයි AI generated වෙබ්සයිට් එකක් හදන එක. අනිත් එක තමයි යාළගේ templates 100,000 ගණක් තියෙනවා අපිට use කරන්න. ඔයාලට Wix එකෙන් portfolio එකක්, business website එකක්, ඒ වගේම e-commerce shop එකක් උනත් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයා මීට කලින් හදලා නැති ඕනෙම විදිහක වෙබ්සයිට් එකක් උනත් හදන්න පුළුවන්. ගොඩක් free website builders වල වගේ Wix එකේ limitations තියෙනවා. ඉතින් අපි මේ limitations බලුවොත් Wix branded domain එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒ වගේම Wix ads ඔයාලට පෙන්නනවා. ඒ මොන limitations තිබුණත් ඔයාලට easy, flexible, professional පෙනුමක් තියෙන වෙබ්සයිට් එකක් Wix use කරලා හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලට Wix use කරලා වෙබ්සයිට් එකක් හදන්න කිසිම coding knowledge එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊගාවට බලමු wordpress.com. ඉතින් wordpress.com use කරලා අපිට blog එකක් එහෙම නැත්නම් content heavy වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් wordpress.com use කරලා ඔයාලට පුළුවන් post එකක් ලියන්න, publish කරන්න, ඒ වගේම manage කරන්න, ඒ වගේම මේ හදන post categories වලට දාන්නත් පුළුවන්. සහ clients ලට comments දාන්නත් ඉඩ දෙනවා. ඒ වගේම WordPress වල ඔයාට ගොඩක් themes නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ themes භාවිතා කරලා code වල අවශ්‍යතාවයක් නැතුව codes use කරන්නේ නැතුව ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ blog එක හදන්න පුළුවන්. ඉතින් Wix වල වගේම WordPress වල limitations කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාට මෙතනදී use කරන්න වෙන්නේ WordPress branded domain එකක්. ඒ වගේම තමයි plugins use කරන්න දෙන්නේ නැහැ. හැබැයි ඔයාට මේ දේවල් use කරන්න නම් ඔයාට පුළුවන් paid version එකට යන්න. ඔයාගේ aim එක content ලියන එක, publish කරන එක, content share කරන එක, ඒ වගේම personal blog එකක් පවත්වාගෙන යන එක නම් wordpress.com කියන්නේ ඔයාට ගැලපෙනම site එකක්. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය නම් upgrade කරලා ඔයාගේම domain එකක් උනත් ගන්න පුළුවන්. තුන්වෙනියට මම තෝරගත්ත webflow. ඉතින් මේක designers ලට ඒ වගේම advanced customization වලට free තියෙන හොඳම website build එකක්. ඒ වගේම තමයි ඔයාගේ website එක පේන විදිය සහ දැනෙන විදිය control කරන්න අවශ්‍ය නම් සහ ඔයා codes ලියන්න දන්නේ නැත්නම් ඔයාට professional design build එකක් වගේ දැනෙන visual edit එකකුත් ලබා දෙනවා. ඉතින් ඒකේ advanced layout options, custom animations සහ CSS style controls තියෙනවා. ඔයාට template එකක් දැක්කම මට මේකේ changes කරන්න තිබුණා නම් මට මේක වෙනස්කම් කරන්න තිබුණා නම් කියලා හිතන කෙනෙක් නම් ඔයාට ගැලපෙන්නේ webflow. Wix wordpress.com එකට වඩා මේකේ learning curve එක වැඩි. හැබැයි මේකේ තියෙන වාසියක් තමයි ඔයාට design freedom එකත් වැඩිපුර ලැබෙනවා. ඉතින් ඔයාට ඔයාගේ website එක හදන්න සහ preview කරන්න මේ tool එක use කරන්න පුළුවන්. හැබැයි ඔයාට ඔයාගේම custom domain name එකක් එක්ක website එක host කරන්න අවශ්‍ය නම් අන්න එතනදී payment එකක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාට custom design එකක් එක්ක unique website එකක් හදාගන්න ඕනි නම් බලන්න මොන tool එකක් තමයි webflow කියන්නේ. ඔයාට ඕනි one page එහෙම නැත්නම් landing page website එකක් නම් ඒකට තියෙන හොඳම website build එක තමයි card කියන්නේ. card කියන්නේ lightweight සහ භාවිතා කරන්න පුදුම තරම් පහසු website build එකක්. ඉතින් මේක use කරලා ඔයාට මිනිත්තු කිහිපයක් ඇතුළත ඔයාගේ website එක හදාගන්න පුළුවන්. ඉතින් ඒක personal profile එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් resume එකක් වෙන්න පුළුවන්, link in bio page එකක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් සරල product landing page එකක් වුණත් වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ clean අලුත් templates ගොඩක් තියෙනවා. ඒකට ඔයාට අවශ්‍ය text, images, videos add කරන්නත් පුළුවන්. හැබැයි මෙතනදිත් ඔයාට හම්බ වෙන්නේ card.co subdomain එකක්. හැබැයි ඔයාට professional look එකක් තියෙන landing page එකක් හදාගන්න ඕනි නම් card කියන්නේ හොඳම තේරීම. ඒ වගේම තමයි card භාවිතා කරන්න ගොඩක් පහසුයි, mobile friendly සහ ගොඩාක් අනවශ්‍ය features වලින් overwhelm කරන්න නැති website build එක. ඉතින් ඔයාගේ requirement එකට ගැලපෙන website build එක තෝරගන්න. ඒ වගේම මතක තියාගන්න මේ හැම website build එකක්ම free. ඉතින් ඔයාලට මේ වගේ videos තව බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න.